රජවාසලේ පුරෝහිතයට හිතුණලු මචං රජුරුවන්ගේ මේ අගවිසව එන්න අර ලස්සනයි. පුරෝහිතයට එන්න ප්ලෑන් එකක් තියනවලු මේ රජිනව ඉඹින්න. හරිද? අර එහෙම ඉතින් එනවනේ මිනිස්සුන්ට හැදෙනවනේ ආසාවක්. මුගේ එකම සිහිනේ තමයිලු මේ කොහොම හරි රජිනව ඉඹින්න ඕනේ. ඔව්. ඉතින් මචං කෙලින්ම ඉතින් බෙල්ල ගාලා යන කේස් යන්නේ. මාස ගාන ප්ලෑන් කළා එන්නෙම නැහැලු අයිඩියා එක. රජුරුවන්ගේ වෙදා ඉන්නේ. වෙදා පුරෝහිතගේ බුදු පිට්ටකලු. මූ වෙදාට ගිහලා දවසක් වුණලු මචං මේක මට උහුලගෙන ඉන්න බෑ. මොකක් හරි කරන්න ඕනි මචං. අපි දෙන්නගේ ෆිට් එකකින් වැඩකුත් නෑ මචං. ඔබ මේක ගොඩ දාලා දුන්නේ නැත්නම් මම මේ කාටවත් මේක කියන්නේ නෑ කියලා දන්න හින්දා මම ඔබට කියන්නේ මට මේකට ප්ලෑන් එකක් හදලා දීපන් කියලා. එදාකොල් හරි. මම ඔබට ප්ලෑන් එකක් ගහලා දෙනවා. හැබැයි මට කහවණු 1000ක් ඕනේ. අම්මා. හරි. මේක ලේසි වැඩක් නෙමෙයිනේ. මගෙත් බෙල්ල ගහලා යන්න පුළුවන් වැඩක්. 1000ක්වත් ඕනේ මට. කරකොල් කමන්නේ නැහැ මචං. රිස්ක් එකක් ගන්න මොකක් හරි තියෙන්නේ. දෙන්න බෑ ඉතින්. ඒලා වෙදා හැදුවලු මචං පොඩි බේතක්. හරිද? ඒ ගෑවහම මචං ගෑවිච්ච තැන කහනවලු. හරිද? හරි. ගෑවිච්ච තැන කහනවා මේ ඒ කාලේ ඉතින් පරණ වෙද්දුනේ ඉතින්. මේක කැසිල්ල නතර වෙන්නේ කෙල ගෑවොත් තමයි. ඒ විදියට හැදුවලු බේත. හදලා ඉවරලා මේ පුරෝහිතට කිව්වලු දැන් වැඩේ හරි ඇග්‍රීමන්ට් එක කහවණු 1000යි ෆිට් එක වෙනයි. දැන් උඹට තියෙන්නේ රැජිනගේ තැල්ල තියෙනවනේ. ඔය නාන්න එහෙම ගියාම ගලවනවනේ තැල්ල. මේක ගාපන් තැල්ලේ. හරිද? තැල්ලේ ගාවට පස්සේ කොයි වෙලාවක හරි රැජින උඹ බෙල්ලට දාපු ගමන් කහන්න පටන් ගන්නවා. කිව්වා වගේ මචං දැන් ඔන්න තැල්ලේ ගාලා අරු රැජින නාලා එහෙම ඇවිල්ලා තැල්ල දැම්මලු මචං අම්මට සිරිකා කියන්නේ මචං. දැන් ඉතින් අර මාලිගාවේ තියෙන අත් බෙහෙත් ඔක්කොම try කරා බෑලු. රජුරුවෝලු වෙදාට එන්න ගියපන් කියලා. එන්න ගියපන් කියලා වෙදාගෙන් ඇහුවලු මේ මාර වැඩේ දැන් මොකද්ද මේකට කරන්න කියලා. රැජින කහනවලු මචං. චර ගාලා පීති කසානා තියෙන්නේ. ඒ වගේ කහනවලු දැන් රැජින. වෙදා ඇවිල්ලා කිව්වලු මේමයි මේකට විසඳුමක් නැහැ. මේකට තියෙන එකම විසඳුම විශේෂ කෙල වර්ගයක් තියෙනවා. ඒ කෙල ගෑවොත් මේක හරියනවා. මම දැනට එහෙම ඉතින් අඳුරගෙන තියෙන්නේ පුරෝහිතගේ කෙල තමයි මේකට හරියන්නේ කියලා. ඒ තමයි ද කෙල කියලා. ඔව්. ද කෙල. කරන්න දෙයක් නැහැ. රජුරුවෝ එන්න ගියාම පුරෝහිතට කියලා පුරෝහිතට ගොළු ආයෙනම් දැන් රජිනගේ බෙල්ල කෙල ගාපන් ලෙව ගාපන්. ඒක මොන සක්කල කයන ඕනේ. ගොඩල් වැඩේ ගොඩ දෙන්නම හැපි අරුත් සන්තෝෂේ මුත් සන්තෝෂයි ඩීල් එක ඉවර නෑනේ තව දැන් පේමන්ට් එකක් කරන්න තියෙනවා